මුලින්ම තමන් ඒ අදාළ ක්ෂේත්‍රයට ආස වෙන්න ඕන. ඒකට පැෂන් එකක් තියෙනවා. ඒ කැමැත්ත නැති දෙයක් කරන්න හොඳ නැහැ. ඊළඟට බලන්න ඕන මේ අදාළ ක්ෂේත්‍රයට මොකද්ද ලංකාව ඇතුලේ එහෙම නැත්නම් ජාත්‍යන්තරව තියෙන ඉල්ලුම මොන වගේ ප්‍රවණතාවද තියෙන්නේ. මේ මොහොතේ විතරක් නෙමෙයි තව අවුරුදු කීපයක් ඉස්සරහට. ඊළඟට අදාළ පාඨමාලාවක් ක්ෂේත්‍රයක් තෝරගන්නකොට වැදගත්ම දෙයක් තමයි තමන් ඒක හදාරන්නේ මොන ආයතනයේද. ඒ ආයතනයෙන් පාඨමාලා හදාරපු අය ඊට පස්සේ කොහෙද දැන් ඉන්නේ? ඒගොල්ලෝ පිට රටවල් වල වැඩ කරනවද? ලංකාවේ වැඩ කරනවද? ඒගොල්ලෝන්ට රැකියා අවස්ථා හම්බෙලා තියෙනවද? ඒ දේවල් අපි බලන්න ඕන. ලංකාවේ ගත්තොත් එහෙම සෑම වෘත්තීය පුහුණු ආයතනයක්ම තෘතීක සහ වෘත්තීය පුහුණු කමිෂන් සභාවේ ලියාපදිංචි වෙන්නට ඕන. ඒවට ලියාපදිංචි අංකයක් තියෙන්න ඕන. ඒ ආයතනයේ පාඨමාලාව තෘතීක හා වෘත්තීය පුහුණු කමිෂන් සභාවේ ලියාපදිංචි වෙන්න ඕන. අපේ ආයතනය දැනට ලංකාවේ ප්‍රථම සහ ඔටෝමොබයිල් ක්ෂේත්‍රයේ සහ ගොඩනැගිලි ක්ෂේත්‍රයේ ජර්මානු කර්මාන්ත සහ වාණිජ්‍ය මණ්ඩලයේ සහති කළත් එකම ආයතනය. මේකෙන් අදහස් වෙන්නේ අපේ ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් ඩිප්ලෝමා එක. ඒ වගේම ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අපි කරන ප්ලාන්ට් එන්ජිනියරින් ඩිප්ලෝමා එක ජර්මනියේ 100%ක්ම පිළිගන්න පාඨමාලා දෙකක්. මේකේ වටිනාකම තියෙන්නේ ළමයෙක් ජර්මනියේ රැකියාවකට යොමු වෙනකොට. ඉතින් අපේ ආයතනයෙන් සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන දරුවන්ව මෝටර් වාහන ක්ෂේත්‍රයේ වගේම ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ජර්මන් සමාගම් වල රැකියාවල් වලට අපි යොමු කරනවා. ඒ වගේම තමයි අපි කොළඹ සහ යාපනයේ මේ ශාඛාව දෙකක් පවත්වාගෙන යනවා. මෙතනදී අපි ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් NVQ level 4 පාඨමාලාවක් පවත්වනවා 1990 ඉඳලා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ පාඨමාලාවෙන් සමත් වෙන ළමයිනුත් 600කට අධික ප්‍රමාණයක් ලෝකේ පුරාම ඒ වගේම අපේ ආයතනයේ ලංකාවේ සාර්ථකව තමන්ගේ වෘත්තිය නියැලිලා ඉන්නවා. ඊටත් අමතරව අපි කෙටි කාලීන පාඨමාලා කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් අද ලෝකේ ගොඩක් මේ උනන්දුවක් තියෙන ක්ෂේත්‍ර දෙකක්. ඒ වගේම LP ගෑස් ටෙක්නොලොජි අපි ලංකාවේ පළවෙනි වතාවට හොඳ පාඨමාලාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඒත් එක්කම City and Guilds මහා බ්‍රිතාන්‍යයේ සහති කළත් කෙටි කාලීන පාඨමාලා කීපයක්ම අපි හඳුන්වලා දීලා තියෙනවා. ඩිමෝ ඇකඩමිය එකේ ඔටෝමොබයිල් මෙගාට්‍රොනික්ස් 3A කෝස් එක කරනවා. ගර්ල් කෙනෙක් විදිහට මගේ ඩ්‍රීම් එක උනේ ඔටෝමොබයිල් ටෙක්නීෂියන් කෙනෙක් වෙන එක. ඒ සඳහා මම තෝරගත්තේ ඩිමෝ ඇකඩමි ආයතනය. ඒකේ සෙල්ෆ් ලර්නින් කන්සෙප්ට් එක ඒ වගේම හැම වෙලේම වගේ අප්ඩේට් සිලබස් එක නිසා ඩිමෝ ආයතනයේ ට්‍රේනින් එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න පුළුවන් නිසා හොඳ තියරි මෙන්ම ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් අපිට ගන්න පුළුවන්. මගේ නම දසුන් සජිත්. මට ප්ලාන්ට් එන්ජිනියරින් කියන සබ්ජෙක්ට් එක ගැන ආසාවක් තිබුණා. ඒත් එක්ක මට දැනගන්න ලැබුණා ඩිමෝ ඇකඩමි එකේ තියෙන පේසා කියන කෝස් එක ගැන. 2021 ගේ මම මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා දැන් මම මේ කෝස් එකේ ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. මේ කෝස් එක මගේ බිල්ඩින් එකේ තියෙන සියලුම පද්ධති පිළිබඳ හොඳ දැනුමක් මට ලැබුණා. ඒ කියන්නේ HVAC සිස්ටම්, ඉලෙක්ට්‍රිකල් සිස්ටම්, ELV සිස්ටම්, ප්ලම්බින් සිස්ටම්, රිනියුවබල් එනර්ජි වගේ විවිධ අංශවල හොඳ පුහුණුවක් සහ හොඳ දැනුමක් මට ලැබුණා. මේ වෙද්දි හෝම්සර්ව් කියන ජර්මන් කම්පැනියක් මගින් රැකියාවක් සඳහා මාව තෝරාගෙන තියෙනවා. මේ කෝස් එකේ තියෙන රෙකග්නිෂන් එක නිසා කෝස් එක කම්ප්ලීට් වෙන්නත් කලින් මට ජොබ් ඔෆර් එකක් ලැබුණා. අපේ ආයතනයෙන් පාඨමාලා හදාරන දරුදැරියන්ට තියෙන පහසුකම් ගත්තොත් එහෙම වැදගත්ම දේ තමයි අපේ ෆැසිලිටීස්. අපි පාවිච්චි කරන තාක්ෂණය වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, අපේ මේ විද්‍යාගාර පහසුකම් වෙන්න පුළුවන්. මේ දේවල් දිගින් දිගටම යාවත්කාලීන වෙනවා. අපේ ආයතනය ඩිමෝ ආයතනයට සම්බන්ධයි. ඒ නිසා ලෝකේ Mercedes Benz වෙන්න පුළුවන්, Chrysler, Jeep, Tata, ඊළඟට ගොඩනැගිලි ක්ෂේත්‍රයේ ගත්තොත් Siemens වගේ බ්‍රෑන්ඩ්ස් අපි ලෝකේ ඉහළම තාක්ෂණයෙන් යුත් සන්නාම ලංකාවේ නියෝජනය කරන ආයතනයක්. ඉතින් ඒ නිසා අපිට ඒ අලුත් තාක්ෂණය අපිට පුළුවන්කම තියෙනවා ළමයින්ට දෙන්න. ඒ වගේම තමයි අපි ජර්මානු වාණිජ්‍ය මණ්ඩලයේ ප්‍රමිතීන්ට අනුව
අපේ පාඨමාලා පවත්වගෙන යන නිසා අපේ ආයතනයේ ෆැසිලිටීස් වගේම අපේ ආචාර්ය මණ්ඩලයත් අපි හැමතිස්සෙම ඒ අදාළ ජර්මානු ප්‍රමිතීන්ට අනුව පුහුණුව ලබපු ඒ වගේම ක්ෂේත්‍රයේ වසර ගානක අත්දැකීම් තියෙන විදේශ රටවල අත්දැකීම් තියෙන ආචාර්ය මණ්ඩලයක් තමයි අපි අපේ ආයතනයට තෝරගෙන තියෙන්නේ. ළමයින්ට ආයතනික පුහුණුවත් ඩිමෝ ගෲප් එක ඇතුළෙම තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට අපේ වර්ක්ෂොප්ස් වල අපේ ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න හම්බෙනවා ඒගොල්ලන්ගේ පාඨමාලාව අතරතුර. මම ක්‍රිස්ටෝ මම ඩැස් GD ෆස් බැච් එකේ මම දැනට ඔටෝමෝටිව් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ඕස්ට්‍රේලියාව වල වැඩ කරනවා. මේ මගේ දෙවෙනි ඕවර්සීස් කම්පැනි එක. මම මුලින් වැඩ කරේ ඩුබායි ගර්කාෂ් එන්ටර්ප්‍රයිසස් වල. දැන් මම වැඩ කරන්නේ මර්සිඩීස් බෙන්ස් ගෝල්ඩ් කෝස්ට් වල. ඩැස් එකේ අපි ඉගෙන ගත්ත දේවල්, කරපු ට්‍රේනින්ග්, පාවිච්චි කරපු ටූල්, කරපු ප්‍රැක්ටිකල්ස්, ඒත් එක්කම වර්ක්ෂොප් ට්‍රේනින්ග්ස් අපිට ලොකු උදව්වක් වුණා මේ තරමට කැරියර් එක බිල්ඩ් අප් කරගන්න. මම ජෙහාන් සමීර්. මම ඩීමෝ ඇකඩමි ඔෆ් ටෙක්නිකල් ස්කිල්ස් ආයතනයේ ජර්මන් ඩිප්ලෝමා කෝස් එකේ 3 වෙනි බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. මම ජර්මනියේ ඔටෝ හවුස් ක්ලෝනින්ග් ආයතනයට දැනට ඔටෝමොබයිල් මෙකට්‍රොනික් ඉංජිනේර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ජර්මන් කෝස් එක කරලා ෆයිනල් එක්සෑම් එක ඉවරනකොටම වගේ මට ජර්මනියේ ජොබ් එකක් ලැබුණා. මොකද මේ කෝස් එක ජර්මනි සර්ටිෆයිඩ් කෝස් එකක් නිසා. ඒ ගොඩක් අය වොකේෂනල් ට්‍රේනින් පැත්ත තෝරගන්නේ නැහැ. ඒකේ ගොඩක් වාසි තියෙනවා. ඔටෝමොබයිල් ඉංජිනේර් කෙනෙක් විදිහට ජර්මනියට වගේ රටකට යන්න ඩැට්ස් එක ගොඩක් උදව් කරනවා. දැන් මේකට දරුවෝ අපි තෝරගන්න වෙනම ඇගයුම් ක්‍රියාවලියක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි ඒ මූලික සුදුසුකම් ඒ පාඨමාලාවට අදාළව අපි පළ කරනවා. ළමයින්ගෙන් අයදුම්පත් ලැබුණාට පස්සේ අපි ඒවා බලලා එයාට මුලින්ම ලිඛිත ප්‍රවේශ විභාගයක් තියෙනවා. ඒකේ ගුරු සමත් වෙන්න ඕන. ඊළඟට අපි අපේ ඇසෙස්මන්ට් සෙන්ටර් එකක් කියලා අපි කියනවා. ළමයාගේ පෞරුෂය, එයාගේ මොටිවේෂන් එක, එයාගේ නිර්මාණශීලීකම මේ හැමදේම අපි ඇගීමට ලක් කරලා තමයි ළමයෙක්ව තෝරගන්නේ. මේකේ මූලිකවම හේතුව තමයි ඒ අදාළ පාඨමාලාවට ගැළපෙන ළමයාව තෝරගන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට සාර්ථක වෘත්තිකයෙක් මෙතනින් එහාට බිහි කරන්න පුළුවන් වෙන්නේ.